කොහොමද අපි මේ බර ගොඩ දාගන්නේ? ඉතින් අපි ඉන්නේ මේ මට්ටමේ තාමත් අපිට මේ ෆිසික්ස් සබ්ජෙක්ට් එක අමාරුයි. කොහොමද කරන්නේ? ජූනි මාසෙ වලදී මේ පාඩම් ඔක්කොම ඉවර කරනවා. මේ පාඩම් ඔක්කොම ඉවර කරනවා කියන්නේ ඔයාලට සම්පූර්ණ රචනා ප්‍රශ්න දෙකක්. essay MCQ ඔක්කොම MCQ කෙටි ක්‍රම වලින් කොහොමද මේවා කරන්නේ? ටයිම් මැනේජ් කරගන්නේ කොහොමද? මේක කරන්නේ මේ වෙලාවේ කොහොම හරි ගේමක් ගහන්නේ. මේක කොහොම හරි ගොඩ යන්න. මේ වීඩියෝ එක කරන්නේ මේ පාර 2026 අගෝස්තු මාසයේ එක්සෑම් ලියන නංගිල මල්ලිලාට. ඒකෙත් සුපිරියටම මේ පාර කෙලවිලාම ඉන්න කට්ටියට. ඒ කියන්නේ ෆස්ට් අයි එකේ ෆේල් වෙලා නැත්තම් S එකක් අරගෙන දැන් රිසල්ට් ආවට පස්සේ රිසල්ට් එකෙන් කිසිම වැඩක් නොකර ඉඳලා දැන් රත් වෙලා ඉන්න නංගිල මල්ලිලා. ඉතින් ගොඩක් කට්ටිය කතා කරා අයියේ කොහොමද අපි මේ බර ගොඩ දාගන්නේ? ඉතින් අපි ඉන්නේ මේ මට්ටමේ තාමත් අපිට මේ ෆිසික්ස් සබ්ජෙක්ට් එක අමාරුයි. කොහොමද කරන්නේ? අපිට පොඩි හෙල්ප් එකක් දෙන්න කියලා. හරි. ඒ නිසායි අපි මේ වීඩියෝ එක කරන්නේ. මොකද අපි කලින් අපේ ප්‍රෝග්‍රෑම් එකක් ගියා. ඒකෙද අපි සීමිත ප්‍රමාණයක් විතරයි මඩලා ගත්තේ. නමුත් දැන් අපි එක ක්ලාස් එකක් අපි කරනවා ඔක්කොම පොදුවේ. ඉතින් ඒ ක්ලාස් එකට ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඉක්මනට අපිට මැසේජ් එකක් දාන්න. ඊළඟ සතියේ අපි 24 වෙනිදා අපි පටන් ගන්නවා ක්ලාස් එක ඉරිදා දවසේ. අපි ටයිම් එක සහ වැඩි විස්තර අපි කියන්නම්. අපි නම්බරේ දාන්න. ඒකට ඔයාලා මැසේජ් එකක් දාලා තියන්න. හරි. දැන් මම කියන්නම් මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. හරි. අපි 24 වැඩේ පටන් ගන්නවා. විද්‍යුත් චුම්බක ගුරුත්ව ඔයාලා දන්නවා මේකෙන් 7 වෙනි ප්‍රශ්නේ නේද? ප්‍රශ්න අංක 7. හරි. මේකට සම්පූර්ණයෙන්ම ලෑස්ති කරනවා. සති 2යි උපරිම සති 2යි උපරිම 3යි. හරි. ඊට පස්සේ අපි ප්‍රත්‍යස්ථතාව පටන් ගන්නවා. ඔයාලා දන්නවා දුස්සාවිතාවයයි පෘෂ්ටික ආතතිය. අපි මේ පාඩම් ඔක්කොම ඉවර කරනවා ජූනි මාසෙ ඉවර වෙද්දී. ජූනි මාසෙ ඉවරදී මේ පාඩම් ඔක්කොම ඉවර කරනවා. මේ පාඩම් ඔක්කොම ඉවර කරනවා කියන්නේ ඔයාලට සම්පූර්ණ රචනා ප්‍රශ්න දෙකක් ඈ. මෙතන රචනා ප්‍රශ්න 1යි ප්‍රශ්න අංක 7. මෙහා ප්‍රශ්න අංක 8. ඒතකොට ඔයාලට සම්පූර්ණයෙන් ප්‍රශ්න දෙකක් ජූනි මාසෙ ඉවරදී සම්පූර්ණයෙන්ම ලෑස්ති කරන ඔයා තියරි බිඳුවක්ක දැනන් ඉන්න ඕනේ නැහැ. විභාගයට අහන්නේ මොනවද? අහන ටිකට අවශ්‍ය සිද්ධාන්ත සියල්ලත් එක්කම ඔයාලා පේපරේ ලෑස්ති කරනවා අවුරුදු 10ක පාස් පේපරුත් කරලා. පැහැදිලි හරි. මේක ලොකු ප්‍රෝග්‍රෑම් එකක්. අනිවාර්යයෙන් මේ වැඩ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. අපි ජූලි මාසයේ වැඩ පටන් ගන්නවා ඊගාවට විකිරණ පදාර්ථය හා විකිරණ පාඩමයි තාපයයි. ඔයාලා දන්නවා ප්‍රශ්න අංක 10 නේ. හරි. ප්‍රශ්න අංක 10 මෙතන ලෑස්ති කරනවා. හරි. ඊගාට ඒත් එක අපි පටන් ගන්නවා ධාරාවයි දෝලන හා තරංග එක්ක ආලෝකය. එතකොට ජූලි මාසයේ ඉවරදී මේ ටික ඉවරයි. හරි. ඊට පස්සේ මෙතනින් පස්සේ මෙන්න මේ ටික අපි ජූලි මාසේ සහ නැත්නම් ලොකු පාඩම් ටිකක් තියෙනවා තාපය සහ ධාරා ලොකු පාඩම් දෙකක් ඔයාලා දන්නවා. හරි. ඒතර මේක අපි ඉවර කරනවා අගෝස්තු පළවෙනි සතියේ වෙද්දී. නැත්තම් ගොඩක් කලාවට ජූලි අන්තිම සතියේ වෙද්දී අපි මේක අනිවාර්යයෙන්ම ඉවර කරනවා. හරි. මේ ඔක්කොම කරන්නේ රෙකෝඩින් දාලා නෙමෙයි. රෙකෝඩින් දාලා නෙමෙයි සම්පූර්ණයෙන්ම ලයිව් කරන්නේ මෙහෙම ලයිව් කරන්නේ ඔයාලට ඕන දෙයක් මාත් එක්ක කතා කරලා අහගන්න පුළුවන්. සම්පූර්ණ ලයිව් නිකන් ඔහේ රෙකෝඩින් දාලා අපි නිකන් ඉන්නේ. අනිවාර්යෙන් ලයිව් කරලා මේ හැම පාඩමක්ම සිද්ධාන්ත මොනවද දැනගන්න ඕනේ නැහැ. ඔයාලට දෙන ඕන ප්‍රශ්නයක් මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඒත් එක්ක අපිත් එක්ක වෙනම ඇඩ්මින් පැනල් එකක් ඉන්නවා. ඔයාලට දෙන ඕන ප්‍රශ්නයකට අපි පැය 27ම ලෑස්ති ඔයාලා ප්‍රශ්නවල උත්තර දෙන්න. අපි ඒකට වෙනම ඉන්ජිනියරින් ෆැකල්ටිස් වල මෙඩිකල් ෆැකල්ටිස් වල අයිලක්ක දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඕන ප්‍රශ්නයක් අපි යොමු කරන්න. ඔයාලා එක්සෑම් ඉවර වෙනකම් අපි ඔයාලත් එක්ක ඉන්නවා. අපි අනිත් එක කරානේ. හරි. අද දොස්තරදා පටන් ගමු. හරි. 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 එළියන් මාසක දොස්තරදා. අපිට ආයේ එක්සෑම් තාම හරි ටයිම් ටේබල් එක දාලා නැහැ. ඒ නිසා මම කියන්නම් ඕක අපි එක්සෑම් පටන් ගන්න තුන්වෙනි සතියේ. අපි අගෝස්තු පළවෙනි සති දෙකේ 2024 අපි ෆුල් ඩිස්කෂන් එකක් කරනවා. හරි. 2024 පේපරේ ෆුල් ඩිස්කස් කරනවා. ඒකවල 2025 පේපරේ ෆුල් ඩිස්කස් කරනවා ඔන් පොයින්ට්. හරි. ඔන් පොයින්ට් ෆුල් ඩිස්කස් කරනවා කොහොමද පේපරයක් ලියන්නේ කියලා. හරි පොයින්ට් එකට එසේ ප්‍රශ්න කොහොමද ලියන්නේ කියලා අපි ඕකෙන් ප්‍රැක්ටිස් කරනවා. පැහැදිලි. එසේ MCQ ඔක්කොම MCQ කෙටි ක්‍රම වලින් කොහොමද මේවා කරන්නේ? ටයිම් මැනේජ් කරගන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම අපි මේ වීඩියෝ එකේදී හරි අපි අන්තිමේට මේ දවස් දෙකේදී අපි ඒක කතා කරනවා. පැහැදිලිද? හරි. ඒක කොහොමද අපේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ දැන් තේරෙනවා මේකෙදී අනිවාර්ය ප්‍රශ්න කීයකට ඔයාලා ලෑස්ති කරලා තියෙනවද බලන්න. ප්‍රශ්න අංක 7, ප්‍රශ්න අංක 8, ඊගාට ප්‍රශ්න අංක 10, ඊගාට ඕනනම් තමන්ට තියෙන ධාරා පාඩමත් ධාරා පුළුවන්. ධාරා පුළුවන් නම් ඔයාලට පුළුවන් කෙලින්ම ප්‍රශ්න අංක ධාරාවත් එක්ක ඉලෙක්ට්‍රොනික එන්නේ. හරි. ඒ ප්‍රශ්න කරගන්න පුළුවන්. ඊගාට දෝලන හතරංග ආලෝකය. මෙතන සම්පූර්ණයෙන්ම ඔයාලා ප්‍රශ්න 5කට ලෑස්ති කරනවා. ඒකෙන් ප්‍රශ්න 4යි කරන්න ඕනේ. මොකද මේ වෙලාවේ තව මාස 2කමාරක් වගේ තියෙන ඔක්කොම කරන්න බෑ ප්‍රායෝගිකව. බොරු කතා කියන්න ඕනේ නැහැ. ඔක්කොම කරන්න බෑනේ ප්‍රායෝගිකව. අනික මේක කරන්නේ A මට්ටම වලින් A B මට්ටම වලින් ළමයිට නෙමෙයි. මේක කරන්නේ මේ වෙලාවේ කොහොම හරි ගේමක් ගහන්නේ. මේක කොහොම හරි ගොඩ යන්න. ෆස්ට් අයි ෆේල්ලා ෆස්ට් අයි S එකක් දාගෙන හරි. ඊට පස්සේ අපි හිතමු දැන් මේ පාරවල් ලියන මේ තාමත් ඉන්නේ F එකේ S එකේ මට්ටමින් ළමයිට විතරයි මම මේක කරන්නේ. විශේෂයෙන් කියනවා F එකේ S එකේ මට්ටමින් ළමයිට විතරයි මම මේක කරන්නේ. මොකද ඒ ළමයිට මේ අවස්ථාවේදී කර කියා ගන්න දෙයක් නැතුව ගොඩක් අසරණ වෙලා ඉන්නේ. හරි. ඒ නිසායි මේක කරන්නේ. අපේ දෙන කාලෙත් වැය කරලා අනිවාර්යයෙන්ම මේකෙන් ඔයාලට සම්පූර්ණයෙන්ම ෆුල් ඩිස්කස් කරනවා හැමදේම පේපරේ essay practical සහ MCQ. හරි. හැම එකම ලෑස්ති කරනවා අංග සම්පූර්ණ
තියරිත් එක්ක. හරි. එහෙනම් ඔයාලට පුළුවන් අපිත් එක්ක මැසේජ් එකක් දාන්න අපි මේ නම්බර් එකට හරි 076යි 809යි 1175 දාන්න මැසේජ් එකක්. හරි වැඩි විස්තර කියන්නම්. මේකට දාන්න ඔයාලා මැසේජ් එක දාලා තියන්න අපි මෙහිදී අපි වැඩි විස්තර ටික ඔයාලට කියලා දෙන්නම්.